ලෝකේ ගේම් එකක් වෙනුවෙන් වියදම් කරලා තියෙන වැඩිම බජට් එක දාලා තියෙන GTA 6 වලට මේ වෙද්දි at the moment. ඒක සමහර ගේම්ස් වගේ සාමාන්‍යයෙන් 5 ගුණයක් විතර වැඩි. ඔයාලට කල්පනා වෙන්නේ නැද්ද හයිවේ එකක් හදන, අයිෆල් කුලනක් හදන, රොකට් එකක් හදන තරම් ඇයි බජට් එක කරකට දාන්නේ? හේතුව තමයි මිනිස්සු ගොඩාක් තමන්ගේ බුද්ධිය, තමන්ගේ ශ්‍රමය, තමන් ඉගෙනගත්ත දේවල් මහන්සි වෙලා කැප කරලා තමයි මේ නිර්මාණ හදන්නේ. Vice City වගේ ගේම්ස් ගහලා තියෙනවා නම් ඔයා එකම මිනිස්සයා තමයි ආය හම්බෙන්නේ. දැන් GTA 6 වල කියනවා එහෙම එකම මිනිස්සයා ආය හම්බෙන්නේ නැහැ කියලා. උගේ එක්ක ඇඳුම වෙනස්, එක්ක මූණ වෙනස්, එක්ක පාට වෙනස්, එක්ක කටහඬ වෙනස්, මොන හරි වෙනස්. 2014 GTA 5 ඇවිල්ලා 24 වෙනකොට අපි GTA 6 දෙනවා කියලා ඒගොල්ලෝ ටාගට් කරන් ඩෙවලොප්මන්ට් එක පටන් ගත්තට පස්සේ අතරමැද්ද සමාජයේ සිද්ධ වෙන වෙනස්කම් තියෙනවනේ. Apple කම්පැනි එකෙන් එකපාරට දැන් මේ 2023 අග විතර Apple Vision Pro කියලා එකක් පෙන්නුවා. දැන් GTA 6 developers ලට ප්‍රශ්නයක් එනවා. Apple Vision Pro එක තියෙන මිනිස්සු ඉස්සරහට බිහි වුණොත් අනාගතයේ උන්ට GTA 6 ප්ලේ කරන්න හිතුනොත් ඒකේ ප්ලේ කරන්නත් පුළුවන් වෙන්න බෑ දැන් ඒ ගේම් එක.